ආයුබෝවන් 2026 අප්‍රේල් මාසය ධනු ලග්න හිමි ඔබට කොහොමද? බ්‍රහස්පතිගේ සහයෝගයත් සමග ඔබේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භන මේ සුවිශේෂී මාසය ගැනයි අද අපි කතා කරන්නේ. ඔබ බලාපොරොත්තුවෙන් සිටි වෙනස්කම් රැසකට මේ මාසය මඟ පාදනව නිසකයි. පළමුවෙන්ම ඔබේ වෘත්තීය ජීවිතය ගැන බැලුවොත් රැකියා ස්ථානයේ පැවති බාධා ඉවත් වී නව අවස්ථා උදාවන කාලයක්. විශේෂයෙන්ම විදේශ රැකියා සිහින දකින අයට මේ අප්‍රේල් මාසය ඊටාම සුබයි. ආර්ථිකයේ පැත්තෙන් ගත්තොත් අනපේක්ෂිත ලාභ ලැබීමේ වාසනාව පවතිනවා. හැබැයි මතක තබා ගන්න බුධ ග්‍රහයාගේ ගමන අනුව ආයෝජනයන් කිරීමේදී දෙවරක් සිටීම නුවණට හුරුයි. දේපල සම්බන්ධ ගනුදෙනුවලදී අප්‍රේල් මැද සතියෙන් පසු තීරණ ගැනීම වඩාත් සාර්ථක වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත වන ධනු ලග්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට Tamanගේ ඉලක්ක කරා යාමට වැඩි අවධානයක් යොමු කළ හැකි මාසයක්. උසස් අධ්‍යාපන කටයුතු සඳහා දොරටු විවෘත වේවි. ආදරය සහ පෞල් ජීවිතය ගැන කතා කළොත් සහකරු හෝ සහකාරිය සමග පැවති මතභේද දුරු වී වඩාත් සමීප සම්බන්ධතාවයක් ගොඩනැගෙනු ඇත. අවිවාහිත අයට අලුත් සම්බන්ධතා ඇතිවීමටත් පවුලේ වැඩිහිටියන්ගේ ආශිර්වාදය හිමිවීමටත් මේ කාලය ඉතාමත් යෝග්‍යයි. සෞඛ්‍යය ගැන කතා කිරීමේදී ආහාර පාලනය සහ මානසික ආතතිය කළමනාකරණය කර ගැනීම වැදගත්. අධික වෙහෙස නිසා ඇතිවන සුළු අසනීප තත්වයන් ගැන විමසිලිමත් වන්න. ඔබේ සාර්ථකත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට මේ මාසය තුල කහ පැහැති ඇඳුම් භාවිතය සහ බ්‍රහස්පතින්දා දිනවල ආගමික වතාවත්වලට මුල් තැන් දීම වඩාත් සුබයි. සමස්තයක් ලෙස 2026 අප්‍රේල් මාසය ධනු ලග්න හිමි ඔබට ජයග්‍රාහී මාසයක්. Tamanගේ උත්සාහය සහ කැපවීම තුලින් ඕනෑම අභියෝගයක් ජය ගන්න ඔබට ශක්තිය ලැබෙනවා. ඔබට සුබ මාසයක් වේවා. අපේ channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.